මහන එක ගොඩක් දෙනෙක් නොකරන නමුත් හොඳ ඉල්ලුමක් තියෙන බිස්නස් එකක්. මහන මැෂින් එකක් විතරයි ඕනි. ඔයාලගේ හැකියාව අනුව තමයි බිස්නස් එක දියුණු වෙන්නේ. ඔයාලට පුළුවන් තනි පාට ඒප්‍රන් එකකට පුංචි මැස්මක් දාලා නැත්නම් පේන්ට් කරලා ලස්සන කරලා හොඳ ලාභයක් තියාගෙන විකුණන්න. නැත්නම් කැමති ඩිසයින් වලින් එක එක විදිහට තියෙන රෙදි කෑලි ගෙනල්ලා කෑලි මූට්ටු කරලා හොඳ ලාභයක් තියාගෙන විකුණලා හොඳ ආදායමක් ගන්න පුළුවන් බිස්නස් එකක්. හැමෝම නොකරන එකක් නිසා. කොට්ෂිට් මහන එකත් ඒප්‍රන් මහන විදිහටම තමයි. හොඳ මැටීරියල් එකක් අරගෙන ලස්සන ඩිසයින් හොයාගෙන මනා නිමාවකින් යුතුව මහලා නිම කරොත් එහෙම ඉතාමත් හොඳ ලාභයක් තියාගෙන විකුණන්න පුළුවන්. දැන් ගොඩාක් අය චූටි බබාලට හොඳම දේ තමයි හොයන්නේ. ඒ නිසා Tamanට පුළුවන් විදිහට හොඳම දේ කරොත් හොඳම ලාභයක් තියාගෙන දෙන්න පුළුවන්. කොණ්ඩකටු කොණ්ඩ බූල් හෙයා බෑන්ඩ් කියන්නේ අද අපේ ලංකාවේ ගොඩාක් ගෑණු ළමයින්ගේ ෆැෂන් එකක් වෙලා ඉවරයි. එක එක විදිහට එක එක ඩිසයින් වලින් හදලා වෙළඳපළට නිකුත් කරලා බලන්නකෝ. අද සමාජයේ ඕනෑම වයසක ගෑණු ළමයි හරිම කැමති තමන්ගේ කොණ්ඩේට විවිධ විදිහේ මෝස්තර යොදන්න. ඉතින් ඔයාටත් පුළුවන් අලුත් විදිහට හිතලා අලුත් දෙයක් කරලා ඔයාගෙම කියලා ආදායමක් හදාගන්න. ගිෆ්ට් බොක්ස් කියන්නේත් හිතනවට වඩා හොඳ ආදායමක් හොයාගන්න පුළුවන් දෙයක්. හැබැයි හරියට කරගන්න ඕනි. ගෑණු ළමයින්ට පිරිමි ළමයින්ට විතරක් නෙවෙයි. දැන් ඉන්න දරුවන් හරි කැමති තමන්ගේ අම්මා තාත්තටත් මේ වගේ දෙයක් යවලා සතුටු කරන්න. ඉතින් ඔයත් අලුත් දෙයක් හිතලා අලුත් දෙයක් කරලා බලන්නකෝ. හරියනවා සත්තයි. පින්තාරුකරණය කියපුවාම සාරි සරං ගවුම් බෑග් පර්ස් මේ ඕනම දෙයක් පේන්ට් කරලා විකුණලා ආදායමක් හොයාගන්න පුළුවන්. විදේශ අය අපේ ලංකාවේ කරන මේ වගේ දේවල් වලට හරිය කැමති. ඉතින් ඔයාට හොඳ ආදායමක් හොයාගන්න පුළුවන් විදේශ රටවල ඉන්න අයට මේ දේවල් අලෙවි කරලා. ඔයාට රසට කැවිලි වර්ග හදන්න පුළුවන් නම් ඒකත් ආදායමක් කරගන්න පුළුවන්. මේ දැන් උනත් පටන් ගන්නත් පුළුවන් දෙයක් තමයි කැවිලි හදනවා කියන එක නම්. ජනවාරි 1 වෙනිදාට වගේම ඕනෑම විශේෂ අවශ්‍යතාවයකට කැවිලි වර්ග ඕන වෙනවනේ. ඉතින් ගොඩාක් අයට තියෙන ගැටලුවක් තමයි Tamanට නිවසේ ඒවා හදාගන්න වෙලාවක් නැතිකම. ඉතින් ඔයාලටත් පුළුවන් පිරිසිදුව රසට කැවිලි වර්ග හදලා ලස්සනට පැකට් කරලා හොඳ ආදායමක් උපය ගන්න. බටුමෝජු පොලොස් ඇඹුල් ජෑම් හාල් මැස්ස බෙදුම වගේ දේවල් හදලා පැකට් කරලා විකුණන්න ඔයාටත් පුළුවන්. රට යන අයට බෝඩින් වල ඉන්න අයට වගේම බණ්ඩි අම්මලාටත් මේ වගේ දේවල් වැදගත් වෙනවා. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා. ඊළඟ වීඩියෝ එක මේ දේවල් කොහොමද විකුණගන්නේ කියන එක. ඉතින් මාව subscribe කරලා තියාගන්න ඒකත් බලන්න. ඒ වගේම මේ කියපු කෑම වර්ග, මහන දේවල්, කොණ්ඩකටු හදන විදිහ එමත් නිවැරදිව පැකින් කරන විදිහත් මං කියලා දෙනවා ඔයාලට. අනිත් එක ඒවට ඕඩර් ගන්න විදිහත් කියලා දෙනවා. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට. ඔයාලට දැනගන්න මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට දළදා සමිඳු පිහිටයි.